මේ වෙනට මේ ආපදා තත්ත්වය ක්‍රමයෙන් පහව ගිහිල්ලා ඉවරයි. නමුත් මේ සතියකට පමණ පෙර ආරම්භ වුණු මේ ආපදා තත්ත්වයෙන් ඇති වුණු සංකූලතා ඒ ගැටලු තවමත් රට තුළ විශේෂයෙන් ආපදාවට ලක් වුණු ප්‍රදේශවල ඉතිරිව තිබෙන ආකාරයක් අපි දකින්නේ. ඉතින් විශේෂයෙන් ආරම්භක අධියරින් අනතුරුව මේ ගැටලු වලින් වැඩි ප්‍රමාණයක් බර පැටවෙන්නේ සෞඛ්‍ය පද්ධතියට, රෝහල් පද්ධතියට. එනිසා ඒ සම්බන්ධයෙන් උත් ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවන් සිදු විය යුතු මොහොතක අපි මේ ඉන්නේ. රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට දිගින් දිගටම මේ ආපදා තත්ත්වය හමුවේ ආපදාවට ලක්වුණු විපතට ලක්වුණු දුකටපත් වුණු ජනතාව වෙනුවෙන් එක පැත්තකින් ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන් ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආධාර, වෛද්‍ය ආධාරයේ ප්‍රතිකාර ලබා දීම සඳහා අවශ්‍ය සියලු මැදිහත් වීම අපි සිදු කරමින් ඉන්නේ. එක පැත්තකින් හානියට ලක්වුණු රෝහල් පද්ධතිය නැවත පිළිසකර කරගනිමින්, සක්‍රිය කරගනිමින් කොහොමද ඉදිරියට යන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපිට පැහැදිලි සැලැස්මක් සහිතව ගමන් කළ යුතු තත්ත්වයක ඉන්නේ. අනිත් පැත්තෙන් රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට මේ මොහොතේදීත් රට පුරා 23000කට අධික සමාජිකයින් සංඛ්‍යාවක් ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ ගම් වතුර ආපදාවට ලක් වෙලා තිබියදී ඔවුන්ගේ නිවාස, ගේ දොර, අනිත් පැත්තෙන් වාහන මේ සියල්ල හානියට ලක් වෙලා තිබියදී ඔවුන් සෞඛ්‍ය කඳවුරු, වෛද්‍ය කඳවුරු වල ජනතාවට තමන්ගේ සේවාව සපයමින් තිබෙන මොහොතක් අද දවසේදීත් රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක සෞඛ්‍ය සේවාවන් සපයමින් ඉන්නවා. මේ සෞඛ්‍ය කඳවුරු විශාල ප්‍රමාණයකට අද දවසේදීත් රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයින් සහභාගී වෙලා ඉන්නවා. ඊට අමතරව වෛද්‍යවරු විදිහට හැකි සෑම තැනකදීම අවශ්‍ය පානීය ජලය, වියලි ආහාර ද්‍රව්‍ය, ඖෂධ, සනීප ආරක්ෂක ද්‍රව්‍ය මේ සියලු දේ එක්රැස් කරමින් ඒ ජනතාවට ලබා දීම සඳහා අපි දිගින් දිගටම මේ අවශ්‍ය වැඩ කටයුතු වැඩසටහන ක්‍රියාත්මක කරමින් ඉන්නේ. මේ මොහොත වෙන විටත් මහියංගනය, ගම්පොළ, පේරාදෙණිය ආදී රෝහල් වලට අවශ්‍ය බඩු බාහිර ආදී සහ ඖෂධ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙන නිසා සාමාන්‍ය වගකීමට එහා ගිහිල්ලා මේ රටත් සමග එකතු වෙලා, ජනතාවත් සමග එකතු වෙලා අපේ සමාජ වගකීම මේ මොහොතේදී අපි ඉෂ්ට කරමින් ඉන්නවා. මම හිතන්නේ මේ වගේ මොහොතකදී රටක් විදිහට අපි නැවත ඉස්සරහට අඩිය තියන්න නම්, නැවත ගොඩ නැගෙන්න නම්, අපි නැවත කෙලින් වෙන්න නම් අපි විශ්වාස කරනවා අපි රටක් විදිහට ඉස්සරහට යන්න නම් මේ සියලු පාර්ශව Tamanගේ සීමා මායිම් වලින් එහාට ගිහිල්ලා Tamanගේ වගකීම් ඉෂ්ට කළ යුතු වෙනවා. මෙතෙන්දී විශේෂයෙන් මේ තත්ත්වය තුලදී, මේ ආපදා තත්ත්වය තුලදී මේ රටේ රෝහල් පද්ධතිය විදිහට මුහුණ දීලා තියෙන ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් අපි නිරීක්ෂණය කරමින් ඉන්නේ. දැන් ඊයේ දවසේදී රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ විධායක සභාව හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ගියා. එතෙන්දී අපි රෝහලේ තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක් සහ සාකච්ඡාන් ගණනාවක් පැවැත්වුවා. කොහොමද මේ රෝහල ඉදිරියට පවත්වාගෙන යන්නේ කියන කාරණේ පිළිබඳව. එතෙන්දී රෝහල් පරිපාලනය, විශේෂඥ වෛද්‍යවරුන්, අනිකුත් සෞඛ්‍ය කණ්ඩායම් මේ සියලු දෙනාත් එක්ක තමයි මේ සාකච්ඡාව පැවැත්වුනේ. එතෙන්දී අපි නිරීක්ෂණය කරපු දේ තමයි හලාවත දිස්ත්‍රික් මහ රෝහල විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා මේ ගම් වතුර ආපදාව නිසා. එක පැත්තකින් ඖෂධ සියල්ලම පාහේ මේ ගම් වතුරට අහු වෙලා තියෙනවා. ඒ නිසා නැවත භාවිතා කිරීම සම්බන්ධයෙන් තාම නිශ්චිත තීරණයක් නැහැ. විශාල ප්‍රමාණයක් අපිට විනාශ කරන්න සිද්ධ වෙයි. ඒ වගේම එක්ස්රේ උපකරණ, CT යන්ත්‍ර, ශල්‍යාගාරය, වාට්ටු මේ සියල්ලට විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තියෙන මූලික පහසුකම් ටිකවත් සපය ගන්න ක්‍රමයක් නැහැ. තාම නිශ්චිතව අඛණ්ඩ ජල සැපයුමක්, පිරිසිදු පානීය ජල සැපයුමක් රෝහලට නැහැ. ඒ නිසා මේ වනතුරුත් හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ක්‍රියාත්මක වෙන්නේ මූලික ප්‍රතිකාර ඒකකයේ යම් සීමිත සේවාවන් ප්‍රමාණයක් සහ බාහිර රෝගී අංශය විතරයි. එක පැත්තක අපි ජනතාවගෙන තියනවා මේ තත්ත්වය අවබෝධ කර ගනිමින් මේ රෝහල් වෙත පැමිණීමේදී ඒ කරුණු කාරණා අවබෝධ කර ගනිමින් පැමිණෙන්න කියන කාරණය. නමුත් දැනට මේ තියෙන තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය කර ගනිමින්, මේ තියෙන ගැටලු ක්‍රමයෙන් විසඳා ගනිමින් එළඹෙන සතිය වන විට රෝහලේ සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන් පියවරෙන් පියවර අපිට එකපාර බැරි වෙයි. නමුත් පියවරෙන් පියවර ආරම්භ කිරීම සඳහා යම් පියවර ගනිමින් ඉන්නවා. එතනදී රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට, එහි සමාජිකයින් විදිහට, වෛද්‍යවරු විදිහට ඔවුන්ගේ උපරිම සහාය ලබා දෙමින් තියෙන නැවත රෝහල ගොඩනගන්න, ජනතාවට සෞඛ්‍ය සේවාවන් ලබා දෙන්න, ජනතාවගේ රෝහල නැවත ජනතාවට ලබා දීම සඳහා එතනදී සියලු පාර්ශව, යුද හමුදාව, ඒ වගේම ප්‍රදේශීය ජනතාව මේ සියලු දෙනා එකතු කරගනිමින් තමයි මේ වැඩ කටයුතු සිදු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මහියංගනේ රෝහලෙත් මේ වගේම තත්ත්වයක් තියෙන්නේ. එතනදී විශේෂයෙන්
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිල නිවාස සම්පූර්ණයෙන් වගේ විනාශ වෙලා තියෙනවා. ඔවුන්ට අඩු ගානේ නිදා ගන්න ඇඳක මෙට්ටයක්වත් නැත් තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ. ඒ වගේම රෝහලේ උපකරණ වලට දැඩි සත්කාර ඒකකයට වාට්ටු වලට විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මහියංගනේ රෝහලෙත් පියවර වශයෙන් ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රතිකාර සේවාවන් ආරම්භ කිරීමේ සූදානමක් තමයි තියෙන්නේ. මම හිතනවා එක පැත්තකින් ජනතාව මේ ගැන අවබෝධයක් ලබා ගත යුතුයි. අනිත් පැත්තෙන් පරිපාලනය සහ පාලකීනුත් මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත යුතුයි. මොකද ප්‍රචාරණ ව්‍යාපෘති විදියට හුදෙක් මේ අපි මේ රෝහල විවෘත කළා, මේක දැන් විවෘතයි, මේක මෙහෙම වෙනවා කියලා මාධ්‍යට කියනවට වඩා සැබෑ තත්ත්වය අවබෝධ කරගනිමින්, මේ ප්‍රායෝගික යථාර්ථය අවබෝධ කරගනිමින් පියවරෙන් පියවර මේ තත්ත්වය නැවත ගොඩනැගීම තමයි වැදගත් වෙන්නේ. මොකද ඒ හරහා එක පැත්තකින් අපිට රෝහල් පද්ධතිය මේ මූණ තියලා තියෙන ගැටලු ටික විසඳ ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ජනතාවට වැරදි තොරතුරක් ජනගත වීමත් අපිට නතර කරගන්න පුළුවන්. මීට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ, මහනුවර දිස්ත්‍රික්කයේ, බදුල්ල, නුවරඑළිය ආදී මේ ගංවතුර ආපදායන් දැඩි ලෙස විපතටපත් වුණු ආපදාවටපත් වුණු දිස්ත්‍රික්ක ගණනාවකම කුඩා රෝහල් ගණනාවක් හානියට ලක් වෙලා තියෙනවා. සමහර රෝහල් නැවත නායාමේ තර්ජනයට ලක් වෙමින් තියෙනවා. දැන් ඊයේ දවසේ අපිට වාර්තා වුණා මහනුවර වත්තේගම රෝහලේ එහෙම ගැටලුවක් තියෙන නිසා රෝහල වෙන තැනකට අපිට ඉවත් කරගන්න සිදුවීමේ තත්ත්වයක් මතුවලා තියෙනවා. සෞඛ්‍ය නිලධාරී කොට්ටාස කාර්යාල ගණනාවකට හානි වෙලා තියෙනවා. ඒ නිසා මේවා නැවත කොහොමද අපි පිළිසකර කරගන්නේ? නැවත කොහොමද මේවා ප්‍රතිකාර සේවාවන් අපි ආරම්භ කරගන්නේ? පෙර තිබූ මට්ටමටම දැනුත් සීමාවන් සහිතව ප්‍රතිකාර සේවාවන් ලබා දෙමින් තියෙන්නේ. දැනටත් අපිට අකණ්ඩව සංනිවේදනය කරගන්න බැරි කුඩා රෝහල් ගණනාවක් තියෙනවා. නමුත් අපි දන්නවා මේ මොහොතේදීත් ඒවැ ඉන්න වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පීඩාවට පත් වෙලා ඉන්නේ ජනතාවට තමන්ගේ සෞඛ්‍ය සේවාවන් ලබා දෙමින් ඉන්නේ. විශේෂයෙන් වලපනේ, කොත්මලේ ආදී ප්‍රදේශවල, මාතලේ ඇතැම් ප්‍රදේශවල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ යම් රෝහල් තියෙනවා, මන්දාරම් නුවර වගේ. ඒ නිසා තමන්ගේ වගකීම ඉටු කරමින් ඉන්නේ. නමුත් මේවා නැවත පෙර තිබූ තත්ත්වයට පත් කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. මොකද ඒ තුල තමයි ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සපයා ගන්න හැකියාව අපිට ලැබෙන්නේ. ඒවා සම්බන්ධයෙන් ඒ එකින් එක වෙන වෙනම අවධානය යොමු කරමින්, අධ්‍යයනය කරමින් අවශ්‍ය ඒ සහාය ලබා දෙමින් මේවා නැවත ගොඩනැගීම වැදගත් වෙනවා. ඒ වගේම නැවත ඒ රෝහල් ගොඩනැගීමේදී, රෝහල් ස්ථාපිත කිරීමේදී නායම් අවදානම් සහ ස්වභාවික විපත් අවදානමත් අවබෝධ කර ගනිමින් මේ වැඩ කටයුතු වලට බද්ධ වීම, එකඟ වීම, ඒවට එකතු වීම වැදගත් කාරණයක් විදිහට අපි දක්වනවා. මොකද නැත්තම් රෝහලත්, ගමේ රෝහලත් නාය යනවා නම් අන්තිමට ජනතාවට තමන්ගේ දිවි බේර ගන්න කිසිදු විකල්පයක් නැත් තත්ත්වයකට තමයි පත් වෙමින් තියෙන්නේ. මෙතනදී අපි දකින කාරණේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට එක පැත්තකින් මේ රෝහල් පද්ධතිය ගැටලු විසඳනකොට අනිත් පැත්තෙන් ආපදාවට ලක් වෙලා ඉන්න ගම් වතුර නිසා, නායම් නිසා අවතැන් වෙලා ඉන්න ජනතාවට සෞඛ්‍ය සේවාවන් අවශ්‍ය ජනතාවට ඒ සෞඛ්‍ය සේවාවන් ලබා දීපිට රට පුරා සෞඛ්‍ය කඳවුරු දහස් ගාණක් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩ කටයුතු වලදී ඒ අවශ්‍ය සම්බන්ධීකරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් සිද්ධ වෙනවාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ අදාළ පාර්ශව මේකට වැඩ කරන්න පුළුවන්, මේකේ වැඩ ටික දන්න, වැඩ කළා පුරුදු කණ්ඩායම් වෙනුවට තෝරගත්ත පිරිසක් විතරක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ ඉඳගෙන AC කාමරවල තීරණ ගන්න ආකාරයක් තමයි අපි දකින්නේ. එතෙන්දී මේ යම් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළට අපි කාලයක් තිස්සේ කියනවා මේ රිංගල ඉන්න දේශපාලන බහිරවයෝ කීප දෙනෙක් ඉන්නවා. මේ කීප දෙනා එකතු වෙලා මේ වැඩේ දන්න, මේ වැඩේට හරියට එකතු වෙන්න පුළුවන්, එකතු කරගන්න පුළුවන් පිරිස් වෙනුවට Tamanගේ කීප දෙනෙක් එක දෙනෙක් එකතු කරගෙන මේ තීරණ ගාරගෙන ඉස්සරහට යන උත්සාහ කරනවා. ඒකට අපිට එක පැත්තකින් ප්‍රශ්නයක් තියෙනවා. මේ සෞඛ්‍ය ආපදාව, මේ ස්වභාවික ආපදාවත් එක්ක ඇවිල්ලා තියෙන සෞඛ්‍ය ආපදාව අර්බුදයක් දක්වා අරගෙන යන්නද මේගොල්ලෝ හදන්නේ? ඒ තුල මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ගැන ජනතාවගේ තියෙන විශ්වාසය නැති කරන්නද මේ හදන්නේ? අනිත් පැත්තෙන් අපිට නිකන් සාධාරණ සැකයක් තියෙනවා. දැන් මේකත් එක්ක විශාල අරමුදල් ප්‍රමාණයක්, ආධාර ප්‍රමාණයක් රටට ලැබෙනවා, සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙනවා. ඒකට මේ බහිරවයෝ ටික මේ අරමුදල් දිහා, මේවා දිහා ඇහැ ගහගෙන ඉන්නේ කියලා අපිට සැකයක් තියෙන නිසා ඉතිහාසයේ වෙච්ච දේවල් ඒ විදිහට වෙන්න නෙමෙයි මේ ආණ්ඩුව ඇවිල්ලා ඉන්නේ. මේ ජනවරම තියෙන ඉතිහාසයේ අලියලිත් සිද්ධ වෙන්න නෙමෙයි. ඊට වඩා අලුත් දේ කරන්න, හරි දේ කරන්න. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වගකිය යුතු, මේකට සම්බන්ධ වෙලා ඉන්න පාර්ශව එක තැනකට අරගෙන අවශ්‍ය තීරණ ගන්න, සාකච්ඡා කරලා ඒ අනුව මේ වැඩ කටයුතු කරගෙන යන්න. මොකද එහෙම නැත්තම් සිද්ධ වෙන්නේ හරි ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා දන්නේ නැහැ. හරි ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා හරි උත්තරේ දෙන්න බෑ අන්තිමට. වැරදි ප්‍රශ්නෙට වැරදි උත්තරය දුන්නොත් කාටවත් ඒකේ ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේදී විශේෂයෙන් මේ අර්බුදකාරී වාතාවරණයක් තියෙනකොට මේ පටු දේශපාලන න්‍යාය පත්‍ර පැත්තක දාලා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ බහිරවය ගැන තීරණ අරගෙන ඒ වෙනුවට මේකට සම්බන්ධ වෙලා ඉන්න පාර්ශව
සෞඛ්‍ය පරිපාලනයේ ඉන්නවා, වෛද්‍ය පරිපාලකයින් ඉන්නවා, වෛද්‍යවරු ඉදිරි රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉන්නවා, හෙද කාර්ය මණ්ඩලයේ ඉන්නවා, අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඉන්නවා. එතකොට මේකට සම්බන්ධ වෙන්න බලන් ඉන්න තව සමාජ සංවිධාන ඉන්නවා, සිවිල් සංවිධාන ඉන්නවා. මේ සියලු දෙනා එකතු කරගෙන වඩා sannivedanayak සහිතව වඩා සැලසුම් සහගතව මේ වැඩ කටයුතු සිදු කිරීම තුළ තමයි මේ සෞඛ්‍ය ආපදාව ඛේදවාචකයක් බවට පත් වීම අපිට වළක්ව ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා සෞඛ්‍ය අමාත්‍යතුමාගේ අවධානය යොමු වෙයි කියලා. ඒ වගේම අපිට මං හිතන්නේ ජනතාවට කියන්න තියෙන පණිවිඩය තමයි ඔබ තනි වෙලා නැහැ. ඔබ ආපදාවටපත් වුණාට, ඔබ විපතටපත් වුණාට ඔබ වෙනුවෙන් ඔබත් එක්ක හිට ගන්න මේ රටේ සමස්ත ජනතාව ඉන්නවා. මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඉන්නවා ඔබත් එක්ක ඉදිරියට ගමන් කරන්න. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට ඕනෑම මොහොතක ඔබේ සෞඛ්‍ය අවශ්‍යතාවයන්, ඒ සෞඛ්‍ය ආපදාවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න, අවශ්‍ය උපකාර ලබා දෙන්න අපි සූදානම්ෙන් ඉන්නවා. ඒ වගේම අනිත් පැත්තට අපි ජනතාවට මතක් කරනවා ඔබේ සෞඛ්‍ය රැකගැනීමේදී ඔබටත් වගකීමක් තියෙනවා. දැන් එක පැත්තකින් අපි දන්නවා මේ වර්ෂාව ඉවත් වෙලා යනවත් එක්කම ඩෙන්ගු මියුන වගේ රෝග තත්ත්වයන් පැමිණීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් මේ වන විටත් මේ පිරිසිදු කිරීම සහ අවශ්‍ය තැන්වල දුමායනය කිරීම ආරම්භ කරමින් ඉන්නේ. හැබැයි ඔබට වගකීමක් තියෙනවා ඔබේ ගෙවත්ත, ඔබේ නිවසවට පිරිසිදුව තියාගන්න. ඒ ඔබේ සහ ඔබේ ආදරණීයන් වෙනුවෙන්. ඒ වගේම තමයි ජල මූලාශ්‍ර සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තියෙනවා. මොකද පානීය ජල මේ ආපදාටපත් වුණු ප්‍රදේශවල පානීය ජල මූලාශ්‍ර වලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් අපවිත්‍ර වෙලා තියෙන්නේ. විනාශ වෙලා තියෙන්නේ. නිසා ජනතාව පිරිසිදු ජලය භාවිතා කිරීම වැදගත්. නිසා එක පැත්තකින් පොදුවේ රටේ ජනතාවගෙනුත් අපි ඉල්ලන දේ තමයි ඔබ ආධාර දෙනකොට, උපකාර කරනකොට පානීය ජලය, පිරිසිදු පානීය ජලය ලබා දීම ප්‍රමුඛ කාරණයක් බවට පත් කරගන්න. ඒක ප්‍රමුඛ අවශ්‍යතාවයක් මේ මොහොතේදී මේ ආපදාවට ලක් වෙලා ඉන්න ප්‍රදේශවල අපේ ආදරණීය ජනතාවගේ. ඒ වගේම තමයි තාමත් විශාල පිරිසක් తాවකාලික ස්ථානවල නවාතන්ගෙන සිටින ඔවුන්ගේ නිවාස සහ ඔවුන්ගේ ගේ දොර හානි වීම නිසා එතෙන්දී අපි දකින දේ තමයි මේ විශාල පිරිසක් එක තැනක රැඳිලා ඉන්නකොට දැන් පහුගිය කාලෙත් අපි දැකපු දේ තමයි රට පුරා යම් ආකාරයක වෛරස් උන රෝග තත්ත්වයන්, ශ්වසන රෝග තත්ත්වයන් සහ ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක් යම් ආකාරයක පැතිරෙමින් තිබුණේ. ඒ නිසා ඒ තත්ත්වයන් වඩා උග්‍ර වීමේ අවදානමක් තියෙනවා. ඒ රෝගී තත්ත්වයන් වඩා වැඩි වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් අවදානම් කණ්ඩායම, ඒ කියන්නේ ගර්භණී මාතාවන්, පුංචි දරුවෝ, වයස්ගත පිරිස්, දීර්ඝකාලීන ලෙඩ රෝග වලට බෙහෙත් ගන්න කණ්ඩායම්, මේ කණ්ඩායම් Tamanගේ සනීප ආරක්ෂක තත්ත්වය, Tamanගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වඩා වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්. ඒතෙන්දී ඕනෑම මොහොතක ඔබ වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සපයන්න, වෛද්‍ය උපකාර සපයන්න, ඔබට අවශ්‍ය සහාය සපයන්න මේ රටේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පැය 24 පුරා කැපවීමෙන් ඕනෑම මොහොතක රැඳී ඉන්නවා කියන කාරණේ අපි මතක් කරනවා.